බෝඩ් මෙන්න මේ වටේට එන්න දෙල්. ඒ වටේට. Hello guys. Hello. අද අපේ vlog එක traveling කරන්න ආස කරන අයට විතරක් නෙවෙයි violin play කරන music වලට ආස කරන ඔයාලටත් ගොඩක් විශේෂ වෙයි කියලා හිතනවා. ඉතින් අපි මේ යන්නේ world famous violin museum එකක් බලන්න. මේ museum එක තියෙන්නේ නූතන වයලීනේ උපන් ස්ථානය කියලා හඳුන්වන ක්‍රෙමෝනා වල. අද ටිකක් සීතල දවසක්. ඉතින් අපි මුලින්ම හිතුවා කැෆේ එකක් වගේ බීලා අපේ ගමන පටන් ගන්න. මියුසියම් එක ළඟම පාකින් තියෙයිද කියලා ෂුවර් නැති නිසා අපි ටිකක් දුරින් තමයි වාහනේ පාක් කළේ. ඉතින් අපිට කිලෝමීටරයක් විතර වගේ පයින් යන්න තියෙනවා මියුසියම් එකට. පැණි රහ නැති මොන හරි කමු නේද? පැණි රහ නම් කන්න බෑ. දැන් ඔය අන්තර සීනි දානවනේ තොපියක් දීලා තියෙන්නේ. මීපෙනි තොපියක්. පැණි රස කන්න බෑ කිව්වට අන්තිමට පැණි රස කෑමක්ම තමයි ගත්තේ මම. මේ ක්‍රෙමෝනා නගරය වයලින් නිෂ්පාදනය නිසා වගේම මේ නගරයේ තියෙන පැරණි ගොඩනැගිලි සහ ඒවායේ තියෙන ඓතිහාසික බව නිසා ගොඩක් ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා සංචාරකයින් අතර. ඉතින් ක්‍රෙමෝනාවල සංචාරක ආකර්ෂණයේ දිනාගත්තු ලස්සන තැන් ගැන වෙනම vlog එකකින් මම ඔයාලට අරගෙන එන්නම්. අපි දැන් මේ ඉන්නේ ක්‍රෙමෝනාවල තියෙන ලෝක ප්‍රසිද්ධ වයලින් මියුසියම් එක ළඟ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම වැඩි විස්තර කතා කරමු. මේ තමයි මියුසියම් එකේ මේන් එන්ට්‍රන්ස් එක. අපි මියුසියම් එක බලන්න යන ටිකට් එකක් ගන්න ඕනේ. එක්කෙනෙක්ට යුරෝ 12ක් වෙනවා. හැබැයි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ට අවුරුදු 65ට වැඩි එක්කෙනෙක්ට වගේම පොඩි ළමයින්ට ටිකට් එක වෙන්නේ යුරෝ 9යි. ටිකට් එකත් එක්ක මියුසියම් එකේ සම්පූර්ණ විස්තර තියෙන ඔඩියෝ ගයිඩ් එකකුයි බුක්ලට් එකකුයිත් හම්බ වෙනවා. මියුසියම් එකේ මුලින්ම අපිට එන්න තියෙන්නේ මෙන්න මේ කොටසට. මෙතන තියෙන්නේ වයලින් එක නියමිත හැඩයකට නිර්මාණය කරගන්න කලින් ඒ කාලේ එක එක පුද්ගලයන් විසින් නිර්මාණය කරපු තත්භාණ්ඩ කිහිපයක එකතුවක්. මේ කොටස නිර්මාණය කරලා තියෙන්නේ වයලින් නිෂ්පාදනය කරන වැඩබිමක ස්ට්‍රක්චර් එකක් විදිහට. මෙතනදී වයලින් එකක් නිර්මාණය කරනකොට අවශ්‍ය වෙන උපකරණ, මැලියම් වර්ග, එතකොට පේන්ට් කරන්න අවශ්‍ය වෙන දේවල්, ඒ වගේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ආරම්භයේ ඉඳලා වර්තමානය දක්වා වයලින් එක නිර්මාණය කරද්දී මොන වගේ කොටස්ද ඉවත් කළේ සහ මොන වගේ කොටස්ද එකතු කරගත්තේ කියන එක අපිට මෙතෙන්දි 3D විදිහටම බලා ගන්න පුළුවන්. අඩිය බෝඩ් මෙන්න මේ වටේට එන්න දෙල්. ඒ වටේට. මේක පැත්තක එන්න ගන්නේ පරවල ඉවරලා. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ටිකෙන් ටික වෙනස් වෙලා වයලින් එකේ හැඩය නිර්මාණය කරගත්තු විදිහ. මේ අපිට පේන්න තියෙනවා වගේ වයලින් එකක් නිර්මාණය කර ගන්නකොට මොනවද අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය කියන එක තමයි මේ ෂෝකේස් එකෙන් පෙන්වන්නේ. ඉතින් මේ අමුද්‍රව්‍ය යොදාගෙන වයලින් එකේ කොටස් නිර්මාණය කරගෙන තියෙන විදිහ වගේම ඒ සඳහා යොදාගත්තු උපකරණත් මෙතෙන්දි ප්‍රදර්ශනය කරලා තියෙනවා. මම ඔයාලත් එක්ක මුලින්ම කිව්වා වගේ නූතන වයලින් එකේ උපත විදිහට හඳුන්වන්නේ ඉතාලිය. ඉතින් මේ ඉතාලියේ ඉස්සෙල්ලම වයලින් එකක් නිර්මාණය කරලා තියෙන්නේ මේ ක්‍රෙමෝනාවල. ලෝකයේ හොඳම වයලින් වගේම මිලෙන් අධිකම වයලින් සහ දැනට ඉතුරු වෙලා තියෙන පරණම වයලින් තියෙන්නේ මේ ක්‍රෙමෝනාවල. ඉතින් මේ ක්‍රෙමෝනා අතීතයේ ඉඳලා අද දක්වාම ලෝක ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා වයලින් නිෂ්පාදනය නිසා. ඒ විතරක් නෙමෙයි 2012 දී යුනෙස්කෝ සංවිධානය විසින් අස්පෘශ්‍ය ලෝක සංස්කෘතික උරුමයක් විදිහටත් මේ ක්‍රෙමෝනාවල තියෙන වයලින් නිෂ්පාදන ශිල්පීය හැකියාව නම් කරලා තියෙනවා. තවත් විශේෂ දෙයක් තමයි මේ නගරය තුල අතීතයේ වයලින් නිෂ්පාදනය කරපු පරම්පරාවල වර්තමාන සමාජිකයින් තවමත් වයලින් නිෂ්පාදනකාරයේ නියැලිලා ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්.
යත්තක් නේද? යතු ගානවා කියන්නේ. ඒ වගේම ජාත්‍යන්තර වයලින් නිෂ්පාදන පාසලක් පවා ක්‍රෙමෝනාවල පිහිටුවලා තියෙනවා. ඔක්කොම ලීවලින්ම තමයි වැඩ ටික තියෙන්නේ නේද? ඉතින් වයලින සෑදීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විදිහට මේ ක්‍රෙමෝනා නම් කරලා තියෙනවා. මේ අර පාට කරන එක වෙන්නේ. මේ පාට තුනකට අවුරුදු 300කටත් වඩා පැරණි වයලින් මේ මියුසියම් එකේ සංරක්ෂණය කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් ඊළඟට යන්නේ මේ මියුසියම් එකේ තියෙන වැදගත්ම කොටසකට. අපිට මේ පේන වයලින් එකතුවේ තමයි ලෝකයේ තියෙන වටිනාම වයලින් දැක ගන්න පුළුවන් වෙන්නේ. අන්තෝනියෝස් ඒ කියන්නේ මේ හදපු එකද? ඉතින් මෙතන තියෙන වයලින් වලින් බොහෝමයක් නිර්මාණය කරලා තියෙන්නේ ජිරෝලමෝ අමාති, නිකොලෝ අමාති සහ අන්ද්‍රයා අමාති කියන අමාති පවුලේ සමාජිකයන් විසින්. ඉතින් මෙයාලගේ කාලෙදි තමයි වයලින් එකට නිශ්චිත හැඩයක් ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ ක්‍රෙමෝනාවල වයලින් නිර්මාණකරණයේ ස්වර්ණමය අවධියක් විදිහට හඳුන්වන්න පුළුවන් අන්තෝනියෝ ස්ට්‍රදිවාරි සහ ජුසෙප්පේ ගුවර්නේරි කියන විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ කාලය. ඉතින් එයාලගේ නිර්මාණත් අපිට මේ මියුසියම් එකේදී දැක ගන්න පුළුවන්. මෘදු බව සහ හඬ විහිදෙන භාවය නිසා ලෝකේ හොඳම වයලින් විදිහට අදටත් පිළිගැනීම තියෙන්නේ ස්ට්‍රදිවාරි විසින් නිර්මාණය කරපු වයලින්. ඉතින් ගුවර්නේරිගේ වයලින් වලින් ගැඹුරු හඬක් පිට වෙන නිසා සමහර දෙනෙක්ගේ මතයක් තියෙනවා ස්ට්‍රදිවාරිගේ වයලින් වලටත් වඩා මේ ගුවර්නේරිගේ වයලින් උසස් කියලා. කොහොම වුණත් ලෝකයේ දැනට බිහි වෙලා ඉන්න විශිෂ්ටතම වයලින් නිර්මාණකරුවන් දෙදෙනා විදිහට මොවුන් දෙදෙනා ලෝක පුරාම ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාට මුලින් මේක මේ තියෙන්නේ අන්තෝනියෝ ස්ට්‍රදිවාරි විසින් ඔහුගේ වයලින් නිර්මාණකරණයේදී භාවිතා කරපු ටූල්ස් වර්ග කිහිපයක එකතුවක්. මේ තියෙන්නේත් මියුසියම් එකේ තවත් විශේෂ තැනක්. මෙතන අතීතයේ විවිධ රටවල් වල හිටිය වයලින් නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරපු තවත් විශිෂ්ට වයලින් නිර්මාණ කිහිපයක එකතුවක් තියෙනවා. වයලින් එකේ අතීතය ගැන මම මේ සඳහන් කරන ගොඩක් තොරතුරු මම හොයාගත්තේ එන්ට්‍රන්ස් එකේදීම අපිට හම්බෙච්ච ඔඩියෝ ගයිඩ් එකේ බුක්ලට් එකේ තිබිච්ච තොරතුරුත් එක්ක. ඉතින් ඔයා ඉතාලිය හෝ ඉතාලිය අවට රටක ජීවත් වෙන කෙනෙක් නම් වයලින් ප්ලේ කරන මියුසික් වලට ගොඩක් ආස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ ක්‍රෙමෝනාවල තියෙන වයලින් මියුසියම් එකට ඇවිත් බලන්න. මොකද කිව්වොත් අපිට මෙතන බලන්න ගොඩක් දේවල් වගේම වයලින් එක ගැන දැනගන්නත් ගොඩක් දේවල් තියෙනවා. මියුසියම් එකේ මේ කොටසේ තියෙන්නේ මෑත කාලීනව වයලින් නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරපු වයලින් කිහිපයක එකතුවක්. තවත් වැදගත් දෙයක් තමයි මේ මියුසියම් එකේ තියෙන ඔඩිටෝරියම් එකේ හැම සෙනසුරාදා ඉරිදාවකම වයලින් කොන්සර්ට් පවත්වනවා. ඉතින් මේ විදිහට පවත්වන වයලින් කොන්සර්ට් ගොඩක් විශේෂයි. මොකද කිව්වොත් අමාති පවුලේ සමාජිකයන් වගේම ස්ට්‍රදිවාරි, ගුවර්නේරි වගේ විශිෂ්ට වයලින් නිර්මාණ ශිල්පීන් නිර්මාණය කරපු වයලින් වලින් තමයි මේ කොන්සර්ට් එක පවත්වන්නේ. දැන් අපි ඇවිත් තියෙන්නේ මියුසියම් එකේ අපිට බලන්න තියෙන අවසාන කොටසට. ක්‍රෙමෝනාවල වාර්ෂිකව පවත්වන වයලින නිර්මාණය කිරීමේ තරඟාවලියෙන් ජයග්‍රහණය කරපු වයලින් වල එකතුවක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් අදට අපි vlog එක මෙතනින් අවසන් කරනවා. අලුත් දවසක ආයෙත් හම්බෙමු. චාෝ!